හරි ගුණපාල. අපි බලමු ඔයාගේ දැනුම කොහොමද කියලා. මම සරල ප්‍රශ්නයක් අහන්නම්. හිතන්න ඔයා නැවක යනවා එකපාරටම නැව ගිලෙන්න ගන්නවා. ඔයා මොකද කරන්නේ? ඒක සරලයි සර්. මම ඉක්මනට S2 පියා ගන්නවා. S2 පියාගෙන මොනව කරන්නද මිනිස්සු? ඇයි සර්? S2 පියාගත්තම මට පේන්නේ නැහනේ නැව ගිලෙනවා. ඉතින් මට බය නැතුව ඉන්න පුළුවන්. හරි. ඒක පැත්තකින් තියමු. මට කියන්න බලන්න ලෝකේ වේගයෙන්ම යන දේ මොකද්ද? ඒකත් සරලයි සර්. සල්ලි. කොහොමද? ඇයි සර් මාසේ නන පළවෙනිදා අතට එනවා මේ දෙවෙනිදා වෙනකොට කොහේ ගියාද කියලා හොයාගන්නත් නැහැ. ඩක් මුසට පිස්සුද? මම ඇහුවේ විද්‍යාත්මක උත්තරයක්. හරි. අවසාන ප්‍රශ්නේ. ඔයාගේ තාත්තගේ නම මොකද්ද? ඒක මම දන්නේ නැහැ සර්. ගොකක්. තමුසේගේ තාත්තගේ නම දන්නේ නැද්ද? නැහැ සර්. මම ඉපදෙනකොට තාත්තට නමක් තිබුණා. හැබැයි මම ඉපදුනාට පස්සේ හැමෝම ඔයාලට කියන්නේ ගුණපාලගේ තාත්තා කියලා.